ස්නේහ අපිට කියන්න පුළුවන් ද කම්පැනි එකක සාංගමික ව්‍යවස්ථාවලිය එහෙමත් නැත්නම් ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එක අඩංගු විය යුතු කරුණු මොනවද කියලා? ඔව් විසරු. ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් කියලා කියන්නේ සමාගම සහ කොටස්කරුවන් අතර ඇති කරගන්න එකඟතාවයකට. මෙම එකඟතාවලින් පිට සමාගමකට කටයුතු කරන්න බෑ. ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එකට මෙන්න මේ කියන කරුණු ඇතුළත් වෙන්න ඕනේ. සමාගම ස්ථාපිත වන්නේ කුමන අරමුණක් සඳහාද කුමන ව්‍යාපාර ශ්‍රේෂ්ත්‍රයකද යන්න පිළිබඳ විස්තර. කොටස්කරුවන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ විස්තර. සමාගමේ අභ්‍යන්තර පාලන ක්‍රමය, කළමනාකරුවන්ගේ භූමිකාව සහ තීරණ ගන්නා ක්‍රමය පිළිබඳ විස්තර. අධ්‍යක්ෂකවරුන්ගේ සහ නිලධාරීන්ගේ බලතල, වගකීම් සහ රාජකාරි පිළිබඳ විස්තර. සමාගමේ මණ්ඩල රැස්වීම්, සාමාන්‍ය රැස්වීම් හා විශේෂ රැස්වීම් පැවැත්වීමේ ක්‍රම, දිනපතා දැන්වීම් සහ මිනිත්ස් සටහන් පිළිබඳ විස්තර. මූල්‍ය වාර්තා සහ ගිණුම් ප්‍රකාශන පිළිබඳ විස්තර. සමාගමේ ගිණුම් විගණනය කිරීමේ ක්‍රමය, විගණනකරුවන්ගේ පත්කිරීම් සහ වගකීම් පිළිබඳ විස්තර. කොටස් නිකුත් කිරීම, මාරු කිරීම, ප්‍රතිමිලදී ගැනීම සහ අයිතිය මාරු කිරීමේ පිළිබඳ විස්තර. ඉතින් මේ වගේ කම්පැනි එකක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට හෝ කරගෙන යන කෙනෙක්ට වැදගත් වෙන දේවල් දැනගන්න බිස් ඇඩ්වයිසර් අපිව ෆලෝ කරලා තියාගන්න.